Hello guys, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් අද මයි අක්කී එකතුලා ටවුන් එකට යනවා. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් ඔයාලට කියන්න ඕනි කියලා. එන්නකෝ බලන්න අපි දෙන්න අද මොනවද කරන්න කියලා. ඔන්න වෙනදා වගේම අපි දෙන්න ටවුන් එකට ආවා. ටවුන් එකට ඇවිල්ලා අපි දෙන්න ආවා සැලූන් එකට. අක්කිට අයිබ්‍රෝස් හදන්න ඕනි කිව්වා. අක්කී අයිබ්‍රෝස් හදන්න ඇතුළට ගියා. අක්කී එනකන් මං ඉතින් එළියට වෙලා වාඩි වෙලා හිටියා. එයා එතනින් අයිබ්‍රෝස් හදාගෙන එළියට ආවා. ඊ ටික මම වීඩියෝ කරේ නෑ. එතනට කට්ටිය වගේක් ආවා. මම ෆෝන් එක අරන් ඒ ටික වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ අපි දෙන්න ගියා කන්න. දැන් ඉතින්නේ කන්න යන ගමන් තමයි අපි දෙන්නම ඉන්නේ. බලන්නකෝ අහලා අපි දෙන්න මොනවද කියන්නේ කියලා. අපි දෙන කතා කරන විදිහ නම් එච්චර ගණන් ගන්න එපා. අපි දෙන්න අක්කයි නංගි වුණාට ඇත්තටම අපි දෙන යාළුවෝ වගේ තමයි ඉන්නේ. බලන්නකෝ අපි දෙන මොනවද උතන කතා වෙන්නේ කියලා. ඉතින් ඔය යන්නේ අපි දෙන්න ඔය ඇඳුම් කඩයක් ඇතුළට තමයි යන්නේ. අක්කී දැන්ම යොදනමල කිව්වේ යාට ගන්න මොනවද හරි හිත ගියොත් නෑ කනට දෙයක් ගන්න කියලා. එයා සාමාන්‍යයෙන් කඩයක් ඇතුළට ගියොත් එළියට එක ගන්න හරි අමාරුයි. මොනවා හරි දෙයක් දැක්කොත් අනිවාර්යෙන් ගන්නවා. ඉතින් අපි ওই ෂොප් එක ඇතුළට ගිහිල්ලා අපිට එච්චර වෙලා ෂොප් එක ඇතුළේ ඉන්න ඕනේ නෑ. මට කෝල් එකක් ආවා. මං ඕඩර් එකක් දාලා තිබ්බා. මගේ ඕඩර් එක ආවා කියලා. ඉතින් අපි ෂොප් එකෙන් එළියට ඇවිල්ලා අපේ ඕඩර් එක ගත්තා. ඉතින් අපි දෙන්න ආයෙත් ඕඩර් එක අරන් කන්න යන ගමන් හිටියේ. ඉතින් ආයි කන්න යනවා මේ. යන ගමන් තමයි අපි දෙන්න hina වෙවි කතා කර ඉතින් කන්න ගියා. අපි දෙන්න hina වෙවි කතා කරගෙන කොහොම හරි කන තැනට ආවා. අපි දෙන්න රයිස් එකක් තමයි ඕඩර් කරේ. අපි රයිස් එකක් ගෙනත් දුන්නා. මෙතනදි තමයි හොඳ වැඩේ උනේ. අපි දෙන්න මාර කට්ටක් දුන්නේ ෆෝන් එක රඳවලා තියාගන්න මේ වීඩියෝ එකක් ගන්න. කොහොම හරි ඒක රඳවගත්තා. රඳවගෙන අපි දෙන්න ඒත් ඉතින් hina වෙවි කතා කර කෑවා. මෙතන ඉඳන් තියෙන දිගටම කන විදිහ තමයි. මෙතන ඉඳලා ආයෙත් අපි දෙන්න ෆෝන් එක කැම එක ඔන් කරගත්තා. එතන ඉඳලා ආයෙත් ඒක රඳවගන්න හරි අමාරුයි. අක්කී බැක්කා වේග නිසා. මගේ ෆෝන් එකෙන් මේ වීඩියෝ කරේ අක්කී ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරේ. එයාගේ බැක්කා වේග නිසා චුට්ටක් රඳවගන්න අමාරුයි. ඒත් රඳවගෙන වීඩියෝ එකක් ගත්තා. කොහොම හරි දෙනයි කතාවෙන් කෑමක් කාලේ ඉවර වෙලා අපි ආයේ පල්ලෙහාට යන්න තමයි ගියේ. ඒ යන අතරමඟ අපිට හිතුණා අපේ ටවුන් එකේ තියෙන චුටි පාක් එකක්. අපිට හිතුණා ටිකක් පාක් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා යන්න කියලා. ඉතින් අපි දෙන්න දැන් මේ පාක් එකට යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි දෙන්නත් එක්ක ඇවිල්ලා අපි කොහොම හරි බෙන්ච් එක වාඩි වුණා. බෙන්ච් එකේ වාඩි වෙලත් අපි දෙන්න ඉතින් hina වෙවි කතා කරනවා. අපිවත් දන්නේ නැහැ අපි මොනවද කතා කරන්න කියලා. අපි කොහොම හරි කතා කර තමයි ඉන්නේ. ඊට පස්සේ අක්කී අදහසක් දැම්ම අපි වෙන බෙන්ච් එකේ වාඩි වෙලා ඉතින් ටිකක් රැන්ඩම් විදියට වීඩියෝ එකක් ගමු කියලා. ඉතින් අක්කී කට්ටිය හිටපු නිසා මම බෑ ගියේ.
එයා කිව්ව කමන්න ෆෝන් එක තියලා ඉන්න අපි දෙන ෂේප් එකේ වීඩියෝ එකක් ගමු. ඊට පස්සේ මම ඔය ෆෝන් එක තියලා වාඩි වෙච්ච වෙලාව තමයි මේ තියෙන්නේ. මේ වෙලාවේ සීයා කෙනෙක් කොපි වෙන ෆෝන් එක තියනවා දැක්කා. අකි වෙනවා අර සීයා බලාගෙන හිටියේ දැක්කේ නෑ වගේ ඉන්න ෂේප් එකේ ඉන්න. ඉතින් ඒත් ඉතින් hina වෙවි කොහොම හරි වීඩියෝ ටිකක් ගත්තා. එහා පැත්තේ අයින බෙන්ච් එකක් තිබ්බා. ඒකට යන්න තමයි බලාගෙන හිටියේ. ඒ පැත්ත නම් කට්ටිය වැඩි හිටියේ නැති නිසා. එතන එක්කෙනෙක් වාඩි වෙලා හිටපු නිසා අපි දෙන්න මේකේ වාඩි වෙලා එක ක්ලිප් එකක් ගත්තා. පස්සේ එයා ගියාට පස්සේ අපි මේ බෙන්ච් එකට ආපහු ගියා. අපි දෙන්න බෙන්ච් එකේ වාඩි වෙලා ඉඳලා වීඩියෝ ටිකක් ගත්තා. ලස්සන වීඩියෝ ටිකක් අපි හදාගත්තා. ඒ ටික අවසානට දාලා තියන්න. ඉස්සරහින් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි දෙන්න ඔය ඇත්තටම ඔය කතාවෙන් ඉතින් අවුරුද්ද ඉවරයි. දීපරේත් ඔය වගේම 24ත් 25 ලබන්න දවස් දෙකක් වගේ තිබි මේ වගේම හම්බුණා. ඒ වගේ මේ අවුරුද්දෙත් 26 ලබන්න ඔන්න මෙන්න තියලා අපි දෙන්න ඔය වගේ එළියට ආවා. ඔය අපි එහා පැත්තේ බෙන්ච් එකට ගියපු වෙලාවේ ඒ හරියනම් කවුරුත් කටි හිටියන බෑග් එක කී බෑග් එකට ෆෝන් එක හේතු කරලා මගේ ෆෝන් එක තියලා අපි දැන් ඔය වීඩියෝ එකක් ගත්තා. අනේ හරියනම් මාර ලස්සනයි. අපි දැන් ඒ වෙලාවේ ඒ හරිය ගොඩක් වෙලා හිටියා. ඉඳලා ලස්සන වීඩියෝ ටිකක් හදාගත්තා. ෆොටෝස් ටිකක් ගැහුවා. කොහොම හරි ගොඩක් වෙලා අපි දැන් කතා කරගෙන හිටියා. නාවෙනවා කතා කරනවා. එන්න හොඳ මේ යාළුවෝ කිව්වොත් ඉතින් හරි ඉතින්. අක්කයි නංගිට වැඩි ඉතින් යාළුකම් ගොඩක් අපි දෙන්න තියෙනවා. ඉතින් තමයි අපි දෙන්න අද දවස හිටියේ. කොහොම හරි කතා කර ඉඳලා අපි දෙන්න වීඩියෝ එකක් හදන්න ඕනි. කොටස් ටිකක් ගන්න හොඳ වීඩියෝ එකක් ගත්තා. අරගෙන හැදුව වීඩියෝ එකක් බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. කොහොම හරි දෙන්නත් එක්ක වීඩියෝ ටිකක් තරන් අපි දෙන්න ගෙදර ආවා. මේ වගේ තව වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බයි.